ආප් වෙනවා. ජිම් එකේ ට්‍රේනින් ඉවර වෙලා වෙනවා. අන්තිමට පොඩ්ඩක් බෑග් ට්‍රේනින් කරා. මේ බෑග් එක අනිත් බෑග් වගේ නෙමෙයි. මේ පංචින් බෑග් එක ටිකක් බර වැඩි. මේක කිලෝ 50ක් කියලා තමයි කියන්නේ. ඇත්තටම බර නම් කොච්චරද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඇත්තටම ලොකු බරක් තියෙනවා. හෙවි බෑග් එකක්. සාමාන්‍යයෙන් ඒකට පංච් කරා කියලා ඒක මූව් වෙන ප්‍රමාණය අඩුයි. හෙල්ලෙන්නේ නැහැ. කික් එකක් ගැහුවොත් ඉතින් ඒත් ඒ ළඟම වගේ තමයි හෙල්ලෙන්නේ. ඒතර පොඩ්ඩක් බර කරලා ගැහුවොත් නම් ඉතින් එහෙට මෙහෙට පැද්දෙනවා. මම ඉතින් බෑග් ට්‍රේනින් කරනවා බලන්න රංජි අයියා මගේ හිතවතා. ජිම් එකේ ඉන්න මගේ මිත්‍රයා. එයාත් ඉතින් ළඟට ඇවිල්ලා ඔන්න බලන් ඉන්නවා. මෑන්ට මොකක් හරි තේල්ලා වගේ. නිතරම උඩ බලනවා. මට හිනත් ගියා කොහොම හරි මිනිහා උඩ බලාගෙන ඉද්දි. ඒ උඩින් පොඩි සද්දයක් එනවා. චිරිස් චිරිස් කියලා වගේ. ඒත් කවුද හිතුවේ මේ වගේ දෙයක් වෙයි කියලා. එක පාටම පංචින් බෑග් එක උඩ කේබල් එක කඩාගෙන බිමට වැටුණා. කරන්න දෙයක් නැතිකමට ඉතින් hina වුණා. දැන් ඉතින් වෙන මොනව කරන්නද? බිම තියෙන බෑග් එකකටවත් ගහනවා. මෙහෙම ගිහිල්ලා දැන් අපි කොයි වෙලාව හරි මේ ජිම් එකෙන් ඉරවලා දානවා. මේ ජිම් එකේ ඉන්න මිනිස්සුන්ට හැමෝටම ලෝකවදයක් වෙලා තියෙන අපි කරන මේ වැඩ. හරි guys, thank you ඉතින් බලන් හිටියට. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.